හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ අපේ පුංචි පැටියව පෙළ පාසලට දාන්න ඕනි නිසි වයස කීයද කියලයි. බොහෝමයක් දෙමව්පියෝ දරුවෝ ගෙදර තියාගන්නවා. අවුරුදු 3න් එහෙම නැත්නම් අවුරුදු 4න් තමයි පෙළ පාසලට ඇතුළත් කරන්නේ. ඒ දේ හරිද? ඔබගේ දරුවාට අවුරුදු 2කමාර වන විට පෙළ පාසලට ඇතුළත් කරන්න. ඒ වෙනකොට ඔබේ දරුවා අවුරුදු 4-5 වයස වෙනකොට බුද්ධිමත් බවින් වැඩි කුසලතා වලින් පරිපූර්ණ ක්‍රියාශීලී දරුවෙක් වෙනවා. ඔබ දන්නවාද අවුරුදු 2කමාරි සිට අවුරුදු 3 දක්වා පෙළ පාසල තුල කරන්නේ ප්‍රායෝගික අභ්‍යාස බව. ඒ තුළින් දරුවාට තමා පිළිබඳ ආත්ම විශ්වාසයක් ගොඩනැගෙනවා. දරුවාට තමාගේ වැඩ තනියම කර ගැනීමට අවස්ථාව ලබා දෙන්න. පිරිසිදුකම, පිළිවෙල, යහපත් සෞඛ්‍ය පුරුදු දරුවාට පුරුදු කරන්නේ මේ කාලය තුලදී. මෙම කාලයේදී ගුරුවරුන් දරුවන්ට ප්‍රායෝගික අභ්‍යාස, ජාලික කුසලතා වර්ධනය කරනවා. ඒ විතරක් නෙවෙයි දරුවාගේ තිබෙන්නා වූ සබකෝලයද ඇති කරනවා. සමගිය බෙදා හදා ගැනීම, සමාජය, පරිසර අත්දැකීම් ලබා දෙනවා. ඉතින් අවුරුදු 4-5 වන විට දරුවාට අකුරු ගන්නන කාලය ආරම්භ කරනවා. දෙමව්පියෝ වශයෙන් ඔබටත් වැදගත් කාර්යයක් තියෙනවා. ගුරුවරුන්ට සහයෝගය දෙන්න. ළමයාට ගෙදරදී පොතක් සමග පාට පැන්සල් දෙන්න. පාට කූරු දෙන්න එපා. ඊට හේතුව තමයි පාට කූරු දුන්නම ළමයා පැන්සලට හුරු කරවීමට ගුරුතුමියට අසීරු වෙනවා. ළමයාද පැන්සල ඇල්ලීමට මැලිකමක් දක්වනවා. ඒ වගේම තමයි ළමයාට මුලින්ම උගන්වන්නේ සරල අකුරු. තේරුම් ගැනීමට පහසු වෙන අකුරු. අවුරුදු 4-5 වෙනකොට උගන්වන්න පටන් ගන්නවා. ඉතින් දෙමව්පියෝ ගෙදරදී පාසල තුල උගන්වන අකුරු පමණක් කරවන්න. සංකීර්ණ අකුරු කරන්නේ නැත්තේ ළමයාට එය ලිවීමට අපහසු නිසා. සරල අකුරු වලින් පටන්ගෙන වර්ධනය වීම හොඳයි නම් අපි සංකීර්ණ අකුරු වලට යනවා. තව දෙයක්, ඔබ ගෙදරදී ළමයාට අකුරු කියලා දෙන්න. හැබැයි අකුරු වල නිවැරදි උච්චාරණය උගන්වන්න. අපි හිතමු ර අකුර කියලා. ඔබ රයන්න කියලා කියන්න යන්න එපා. දරුවාට වචන ගැලපීමේදී අකුර හඳුනාගෙන වචන ගොඩනගන්නට මේක පහසු වෙනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි උගන්වද්දිත් ඒක බලපානවා. නිවැරදිව ලියන්න පුරුදු කරවන්න ඕනේ. ඔබ දරුවාට ගෙදරදී අකුරු ලියන විදිහ පරිස්සමෙන් තමයි කියලා දෙන්න ඕනේ. ඊට හේතුව තමයි ළමයාගේ අකුර වැරදි විදිහට ලියන්න ගත්තොත් දිගටම ඒ විදිහට තමයි ලියන්නේ. මේ වගේ තව වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. සුබ දවසක් හැමෝටම.